2011 වසරේදී කෙයාන් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම් වලට අනුව මන්නාරම් ද්‍රෝණියේ M2 ගවේෂණ බීම් කොටසෙන් ස්වභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර එමගින් මන්නාරම් ද්‍රෝණිය තුළ ශක්්‍ය හයිඩ්‍රෝකාබන් පද්ධතියක් පවතින බවට සනාථ වී තිබේ. 2021 අංක 21 දරන ඛනිජ තෙල සම්පත් පනතේ විධිවිධාන අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මගින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක්වෙරළ ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණ බීම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත. ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බීම් කොටස් 4හි ඛනිජ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන අවස්ථා යටතේ බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත් එම කාර්ය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවිකරණ උපදේශකයෙකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.